දන්නවද? ඔයා හැමදාම කඩෙන් සල්ලි දීලා ගන්න මාළු කෑම වලට වඩා දස ගුණයක් පෝෂණයේ තියෙන කෑම වර්ග 5ක් ඔබේ ගෙවත්තෙම හැංගිලා තියෙනවා කියලා. ගොඩක් දෙනෙක් මේවා ගැන දන්නේ නැති නිසා නික්කරුණේ සල්ලි වියදම් කරනවා. අද මම ඔයාලට පෙන්නන්නම් කිසිම වියදමක් නැතුව මාළුන්ගේ වර්ණය සහ වර්ධනය පුදුම විදියට වැඩි කරන ඒ රහස් කෑම වර්ග 5 මොනවාද කියලා. අංක 1. ඇසෝල්ලා. මේක නිකම්ම පැලාටියක් නෙවෙයි. මාළුන්ට දිය හැකි සුපිරි ආහාරයක්. මෙහි ප්‍රෝටීන් ප්‍රතිශතය ඉතාම ඉහළයි. පොඩි බේසමක වගා කරලා දිනපතා නැවුම්ව ලබා දුන්නොත් ඔබේ මාළුන්ගේ වර්ධනීය වෙනස ඔයාටම බලා ගන්න පුළුවන්. අංක 2. මදුරු කීටයන්. මාළුන්ට දඩයම් කරන්න ඉඩ දෙන්න. මදුරු කීටයන් කියන්නේ ජීවී ආහාරයක් නිසා මාළුන්ගේ පිහිනීමේ වේගය සහ ක්‍රියාශීලී බව දෙගුණ තෙගුණ වෙනවා. හැබැයි මතක තබා ගන්න මදුරුවන් බෝ වෙන්න කලින් මේවා මාළුන්ට කෑමට දිය යුතුමයි. අංක 3. දිය මැක්කන්. ඔයාගේ ගප්පි මාළුන්ගේ පාට අඩුයිද? එහෙනම් දිය මැක්කන් තමයි විසඳුම. මාළුන්ගේ ස්වභාවික වර්ණය දීප්තිමත් කරන්න මේ කුඩා සතුන්ගේ තියෙන පෝෂණය පුදුම සහගතයි. අංක 4. ගැඩවිලුන්. ඔයා ළඟ ඉන්නේ ඔස්කා හෝ ගුරාමි වැනි ලොකු මාළු නම් කෘත්‍රිම පෙරිකෑම දෙන එක නතර කරලා පස යට ඉන්න මේ ගැඩවිලුන් දීලා බලන්න. මාළුන්ගේ සිරුරේ මස්මිඬු වර්ධනයට අවශ්‍ය හොඳම ප්‍රෝටීන් තියෙන්නේ මෙතනයි. අංක 5. ස්වභාවික ඇල්ගි. ටැංකියේ පාසි හැදෙන එකට බය වෙන්න එපා. ඇල්ගි කියන්නේ ගෝල්ඩ් ෆිෂ් වැනි මාළුන්ට අවශ්‍ය කරන ස්වභාවික විටමින් සහ khනිජ ලවණ සපයන ලෝකයේ හොඳම මල්ටි විටමින් එකටයි. විද්‍යාත්මකව බැලුවොත් කෘත්‍රිම ආහාරවල තියෙන රසායනික ද්‍රව්‍ය නිසා මාළුන්ගේ අක්මාවට හානි වෙන්න පුළුවන්. ඒත් මේ වගේ ස්වභාවික ආහාර ලබා දීමෙන් මාළුන්ගේ ආයු කාලය වැඩි වෙනවා වගේම උන් ස්වභාවික පරිසරයේ වගේම ඊටාම නිරෝගීව හැසිරෙනවා. ඉතින් අදම ඔයාගේ ගෙවත්තට ගිහින් මේවා හොයලා බලන්න. ඔයාලා මීට කලින් මේවා පාවිච්චි කරලා තියෙනවා නම් ඒ අත්දැකීම කමෙන්ට් එකක් දාන්න. සත්ව විද්‍යාව සහ දීවර තාක්ෂණය ගැන මේ වගේම තවත් රහස් දැනගන්න Blue Green Science subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් මාළු කෑම ගෙදරදීම හදන තවත් ක්‍රමයක්. එතෙක් ඔබට සුබ දවසක්.